බණ්ඩාය මයික් එකකින් සෝලි අල්ලන්ට වෙච්චි. මම අයියට මනාප හන්දයි මේ හැම සංගතියක් ඉන්නේ කියලා. ඒ දෙක වෙනට කෑකෝ ගහලා උඩදිම පැනලා රෝලු ගත්තා. අප්පච්චි දැනගෙන කොට පස්සෙන් කම තමයි තමන්නේ. අයියා වායි හදි ගිහලා තියෙනවා. නංගි කියලා බලන්නේ නැතුව කොටි දෙනකට ගෙහුම් දානවා කියලා කියුවා. මට සාසුද්දෙන්ම විශ්වාසයි නගා ටීම් බණ්ඩයි රන්දුනයි මයික් කැටුන් අරෝවට ආවේ පීන උල්පන්දන් කී හන්දා කියලා. ආයි හදිනටන් කේන්ද්‍රකාරී නැතුව අයියන්දි. පීන ආරච්චිලාට පඳුරු පාක් උඩන් දීපි. දැන් ආරච්චිලත් පීනාගේ ඔඩොක්කුවේ වෙච්චි. නිල්ගල කෝරාල ඇත්තන්ටයි මහ ඔය රටේ මහ ඇත්තන්ටයි මේ අවනඩුව කීන්ට ඕනි නගා. ඕනෙන්නේ නැතුව අයියා. ඕවා වලින් වෙන්නේ තවත් පිරසට වෙන එක විතරයි. මැනිකා සංකා ගන්ටකාරී නැතුව. ඔය පීනා කංසා හංගන්නේ බලාන ගල්ලෙනි සවුල්. ඔකයි කංසා අල්ලාන දුන්නාම ඔකට උඟ දොහකට ගල්පල්ලිය ළඟින්ට වෙයි. බලාන ගල්ලේ නිසව්වේ පීනාගේ හරක් පට්ටි තියෙනවා. ඒ කොන රඳන්නේ පීනාගේ මිනිස්සු. ඒක ඒ කොන ගෑට්ටුවට සැකකෙන්නේ නැතුව හරක් පට්ටි හන්දා. ඕකව ගල්පල්ලි යවාලා ඕකය කංසා වලට ගිනි දමලා අසානාසිකේලයි මේ පොරමලා පහු බලන්නේ. අනේ අයියා. අද 4x3